Tesla Huawei XY-S1 electric bike. ඉතින් මේකේ මෝටර් එක බලුවොත් peak power 1125 watt නිෂ්පාදනය කරන මෝටරයක් තමයි තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මේකේ range එක 55 කිලෝමීටර්ස් ළඟයි බයි. ඩිස්ප්ලේ එක සම්පූර්ණව ඩිජිටල් ඇවිල්ලා තියෙන ස්පීඩ් එකයි ඔයගේ බැටරි එකේ තියෙන percentage එකයි ඩිස්ප්ලේ කරනවා. බ්‍රේක්ස් ඉස්සර පස්සේ දෙකම ඩ්‍රම් බ්‍රේක්ස් තමයි තියෙන ස්ටෑන්ඩඩ් ඇවිල්ලා. ZL9 ඉලෙක්ට්‍රික් ස්කූටර් එක තියෙනවා. පීක් පවර් එක මෝටර් එකේ 3000 watts 90 කිලෝමීටර්ස් රේන්ජ් එකක් තමයි එන්නේ. කීලස් රිමෝට් ටැක් ඇවිල්ලා තියෙනවා. ඩිස්ක් බ්‍රේක්ස් ඇවිල්ලා තියෙන. ඉතින් බ්‍රේකින් පවර් එක මේකේ හොඳයි. ඩ්‍රයිවිං මෝඩ්ස් තුනක් තියෙනවා වාට සිලෙක්ට් කරන්න. 60 කිලෝමීටර්ස් යනවා මේකට වාට පදින්න පුළුවන්. රිවර්ස් ෆන්ක්ෂන් එකක් තියෙනවා. වාට හදිසියෙ කන් දෙක පිටිපස්සට බයික් එක ගන්න ඕන. ලංකාවේ දැනට තියෙන එකම ඉලෙක්ට්‍රික් ට්‍රයිසිකල් එක තමයි මේක. ඉතින් මේක අපි බැලුවොත් මෝටර් එක 1.25 කිලෝවාට් පීක් පවර් තියෙන මෝටර් එකක් තමයි මේකට ඇවිත් තියෙන්නේ. ඩිස්ප්ලේ එක මේකේ ටිකක් ලොකුයි. මොකද මේක තව ඉන්ඩිකේට් කරනවා සිග්නල්, වාගේ හෙඩ් එක, බැටරි පර්සන්ටේජ් එකටයි ස්පීඩ් එකටයි අමතරව. බ්‍රේක්ස් දෙකම ඩ්‍රම් බ්‍රේක්ස් තමයි මේකේ තියෙන. හැබැයි පාකින් බ්‍රේක් එක වාට ඇවිල්ලා තියෙනවා හැන්ඩල් එකටම. මං කිව්වා මේකේ 3 දෙනෙක් යන්න පුළුවන් කියලා. මං දැන් බලන්න කොහොමද 3 දෙනා යන්නේ කියලා ඉස්සෙල්ලාම ඉතින් අපි මේ ඉස්සරහ තියෙන සීට් එක පස්සට කරලා අපි ලොක් කරගන්න. ඊට පස්සේ ඇතුලේ තියෙන සීට් එක එළියට ගලගෙන අනිත් පැත්ත අරවලා හයි කරගන්න. දෙන්නෙක් ඉඳ ගන්න පුළුවන් සීට් එක. ඉතින් තුන්වෙනියා කොතනද ඉඳ ගන්න කියලා බලයි. ඉතින් පොඩි එක්කෙනෙක් තියන් යන්න වාට මෙතන පොඩි සීට් එක. ඉතින් තුන් දෙනෙක්ට සැප වාසුව මේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එකේ එහෙම යන්න පුළුවන්. ඉතින් මේක රේන්ජ් එක මං කියවයි 60 කිලෝමීටර්ස් තියෙනවා. ඉතින් පුංචි පවුල රත්තරන් කියලා හිතනවා නම් පුංචි පවුලට ගැලපෙන බයික් එකක් තමයි මේක.